මම සෙමෙන් අවදි වුණා. නමුත් ඒ වෙද්දි මම හිටියේ පොළොව මත නොවේ. මට පෙනුණා මගේ ශරීරය වට කරගෙන තවත් කිහිප දෙනෙක් ඉන්න ආකාරය. ඒ වෛද්‍යවරු කියලා අඳුරගන්න මට වැඩි වේලාවක් ගත වුණේ නැහැ. මගේ ශරීරයට ඉහළින් පාවෙන ගමන් මම ඒ දිහා බලාගෙන හිටියා. විනාඩියකට වඩා වැඩි කාලයක් මම ඒ දිහා බලාගෙන ඉන්න ඇති. වටපිටාවෙන් නිතරම ඇහුනේ විවිධ අයගේ කෑගැසීම් වල හඬයි. නමුත් ඒ අතරේ මම තවත් දෙයක් දැක්කා. මගේ ඉස්සරහටම වෙලා හිටියේ තවත් ගෑනු කෙනෙක්. ඇය මගේ දිහාම බලාගෙන හිටියේ කිසිම දෙයක් නොකියයි. මුල් වතාවෙදි නම් ඇය හිටියේ බිම බලාගෙන. නමුත් මම ඇය ළඟට ලං වෙන්න උත්සාහ කරද්දිම ඇය මගේ දිහා ඔළුව උස්සලා බැලුවා. ඒක තමයි මගේ ජීවිතේටම මම දැකපු කනගාටුදායකම මුහුණ. ඇගේ මුහුණේ ලියවෙලා තිබුණේ කියා ගන්න බැරි විදිහේ දුක්ඛිත හැඟීම් ගොඩක්. ඒත් සමගම මම යලිත් මගේ ශරීරයේ දිහාවට ඇදිලා යනවා මට දැනුණා. තවත් විනාඩි කිහිපයක් යන්න මත්තෙන් වටපිටාව සම්පූර්ණයෙන්ම කළුවර වුණේ මට මුකුත් නොපෙනෙන විදියට. පවුලේ අය කියපු විදියට මම දවස් 2-3ක්ම ඉඳලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම නිදාගෙන. මම සරල කෝමා තත්වයක ඉඳලා කියලා තමයි වෛද්‍යවරු නම් පැවසුවේ. අවදි වුණත් මට කතා කරගන්න පුළුවන් තරමේ ශක්තියක් තිබුණේ නැහැ. මගේ කකුල සම්පූර්ණයෙන්ම බැන්ඩේජ් වලින් ඔතලා තියෙනවා කියලා මම දැක්කා. මට මගේ අත් කකුල්වත් හොලව ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. එදින දහවල් වෙද්දි ක්‍රමක්‍රමයෙන් මම යථා තත්වයටපත් වුණා. අක්කා තමයි ඒ වෙද්දි මගේ ළඟ හිටියේ. නංගි, ඔයාට මතකයිද එදා මොකද්ද උනේ කියලා? මමයි අක්කයි ඒ විදියට මට සිහිය ලැබුණට පස්සේ වෙච්ච දේ ගැන කතා කරන්න පටන් ගත්තා. එදා ඔයා කඩේට ගිහිල්ලෙද්දි වාහනයක හැපුණා. ඔයාට මතකද ඒ ගැන? අක්කා මගෙන් එහෙම ඇහුවා. නෑ අක්කේ, මට හරියට මුකුත්ම මතක නැහැ. මට අන්තිමට මතක මම බඩු අරන් එළියට එනවා විතරයි. එතන තව ගෑනු කෙනෙකුත් හිටියා. මට හරියට මතක නෑ මොකක්ද උනේ කියලා. කඩේ හිටපු කවුරු හරි කෙනෙක් වෙන්න ඇති. කොහොම හරි ડોක්ටර්ස්ලා නම් කියන්නේ ලොකුවට කලබල වෙන්න දෙයක් නෑ කියලා. ඔයාගේ කකුල් දෙකට තමයි ලොකුවටම ඩැමේජ් වෙලා තියෙන්නේ. ඒ වුණත් බය වෙන්න දෙයක් නෑ. මාසයක් විතර යද්දී ඔක සම්පූර්ණයෙන්ම හොඳ වෙයි. අක්කා එහෙම කිව්වේ hina වෙන ගමන්. කවුද අක්කේ මාව හොස්පිටල් එකට ගෙනාවේ? මං අක්කගෙන් එහෙම ඇහුවේ එතන උන දේ ගැන දැනගන්න. ඔයාව ගෙනල්ලා තියෙන්නේ ඒ ළඟ තිබ්බ ත්‍රිවිල් එක දාගෙන. ඔයාව හප්පපු කෙනත් ඔයාව බේර ගන්න හදද්දි පාර තිබ්බ ලයිට් කණුවක හැපිලා. එයාවත් හොස්පිටල් එකට ඇඩ්මිට් කරා. ඔය කතාව අවසන් වෙන්නත් කලින් අම්මයි තාත්තයි වාට්ටුවට ආවා. දුවේ, දැන් කොහමද ඔයාට? අම්මා එහෙම ඇහුවේ මාත් එක්ක hina වෙන ගමන්. දැන් නම් ලොකු අමාරුවක් නෑ. මං එහෙම කිව්වත් මගේ ඔළුව වටේට දාලා තිබුණ බැන්ඩේජ් එක නිසා මගේ ඔළුවට දැනුනේ ලොකු බරක්. කොහොම වුණත් මට මේක තව සතියක් විතර දාගෙන ඉන්න වෙයි කියලායි මට නම් හිතුනේ. මේ විදියට මුළු හවස් කාලයම ගත වුණේ මගේ පවුලේ අයත් එක්කයි. ඒ අතරේ මගේ යාළුවෝ නෑදෑයෝ වගේ ගොඩක් අය මාව බලන්න ආවා. මේ අතරේ ක්‍රමක්‍රමයෙන් අඳුර වැටෙන්න පටන් ගත්තා. මම ඒ වෙද්දි හිටියේ පෞද්ගලික රෝහලක නිසා මටම වෙන්වුණ කාමරයක් තිබුණා. රාත්‍රිය ගත කිරීම සඳහා මගේ නැන්ද කෙනෙක් මාත් එක්ක හිටියා. රාත්‍රී 10 වෙන්න පෙර ඇය නින්දට වැටුණත් මට නම් නින්ද ළඟා වෙන්න තව ගොඩක් වෙලා ගත වුණා. නින්ද ගියපු ගමන්ම මම දැක්කේ ආයමත් අර ගෑනු කෙනාව. ඇය එදා වගේම මම දිහා බලාගෙන හිටියා. වචනයක්වත් කතා කරන්නේ නැතුව S2 කඳුළුත් පුරවගෙන ඇය මගේ දිහා බලන් හිටියේ දැඩි දුකක් හිතේ රඳවගෙන. ඇය හැඳගෙන හිටියේ මඩ ගෑවුන සුදු පාටට හුරු ඇඳුමක්.
ඒ ඇඳුමෙත් තැනින් තැන ඉරලා තිබුණේ ඇය යම් කිසි පොරබැදීමකට ලක් වෙලා තිබුණු ස්වරූපයක් පෙන්눔 කරමින්. ඇය සිටියේ මගේ දිහාම බලාගෙන. එක්වරම මම යලිත් නිින්දෙන් අවදි වුණා. ඒ මොහොතේ මට තේරුණේ මම දැකලා තියෙන්නේ හීනයක් කියලා. ඇය කවුද? ඇයව නිතරම මම දකින්නේ ඇයිද කියන ප්‍රශ්න දිගින් දිගටම මගේ ඔළුවේ වද දෙන්න ගත්තා. මේ දේවල් ගැන කල්පනා කරමින්ම හිටපු නිසා උදේ වෙනකම් මට හරියට නිින්ද ගියෙත් නැහැ. ඊළඟ දවසේ මම අවදි වෙද්දි මගේ පවුලේ උදෑසන ආහාරයත් අරගෙන මාව බලන්න ඇවිල්ලා හිටියා. මේ වෙද්දි මම කවදාවත්ම අහලා නැති විදිහේ නම් මගේ මතකයේ තිබුණා. ඒ නම් කාගේද කියලා දන්නේ නැති වුණත් නම් බොහෝ ප්‍රමාණයක් මගේ මතකයේ තිබුණා. නමුත් ඒ වගේ නම් වලින් හඳුන්වන කිසිම කෙනෙක්ව මම දැනගෙන හිටියේ නැහැ. දිගින් දිගටම ජංගම දුරකථනයේම හිටපු නිසා මම තීරණය කරේ දවසේ ඉතිරි කාලේ පොතක් කියවන්න. මගේ නැන්ද රෝහල් පුස්තකාලයෙන් මට පොත් කිහිපයක්ම ගෙනත් දුන්නා. ඒ අතරේ මානසික රෝග පිළිබඳව සහ අපරාධ විද්‍යාව පිළිබඳව ලියවුණ පොත්පත් කිහිපයක් තිබුණා. ඒ අතරින් අපරාධ පරීක්ෂණ පිළිබඳව කෙටි කතා පොතක් කියවන්නයි මම තීරණය කරේ. පොත කියවලා අවසන් වෙද්දි නොදැනුවත්වම රෑබෝ වෙලයි තිබුණේ. ඒ අතරේ අම්මලා ආපහු රෝහලට ආවේ මගේ රාත්‍රී ආහාරයත් අරගෙනයි. අද රෑ මාත් එක්ක ඉන්නේ අක්කා කියලා දැනගත්තාම මට ඇති වුණේ ලොකු සතුටක්. මම කොම තත්ත්වයේ හිටපු දින කිහිපෙම අක්කා රෝහලේ නැවතිලයි ඉඳලා තියෙන්නේ. අද ඔයා ඉන්න එක නම් හොඳයි. මං අක්කට එහෙම කිව්වා. ඔව් ඉතින් ඔයා නැතුව මට ගෙදරට වෙලා ඉඳලා වැඩකුත් නෑනේ. ඒ නිසා මං අදත් ආවා. අක්කා එහෙම කිව්වේ hina වෙන ගමන්. අපි රෑ වෙනකම්ම විවිධ දේ ගැන කතා කරමිනුයි හිටියේ. රාත්‍රී 10 පමණ වෙද්දි අපි තීරණය කරේ නිින්දට යන්න. මම හිටපු රෝහල අංග සම්පූර්ණ පහසුකම් වලින් යුත් රෝහලක්. මගේ කාමරේ මගේ ඇඳට අමතරව තවත් විශාල ඇඳක් තිබුණා. ඒ නිසා අමුත්තෙකුට උනත් පහසුවෙන් ඉන්න පුළුවන්කමකුයි තිබුණේ. අක්කට ඉක්මනට නිින්ද ගියත් මට නිින්ද යන්න තවත් වෙලා ගත වුණා. ඊළඟ දවසේ මම අවදි වෙද්දි වේලාව උදෑසන 6:30ටත් ආසන්න වෙලයි තිබුණේ. මම අවදි වුණ ගමන්ම අක්කා මගේ උදෑසන තේ එක මගේ අතට දුන්නා. අක්කා උදේම නැගිටලානේ. මං එහෙම කිව්වේ ඇය දිහා බලලා hina වෙන ගමන්. නමුත් ඇගේ මුහුණේ තිබුණේ මහන්සි පාටක්. අක්කා ඊරේ හරියට නිදාගත්තේ නැද්ද? මං ඇගෙන් එහෙම ඇහුවා. ඔව් නංගි. ඊයේ මම රෑ වෙලා හැරුණා. ඒ මොකද? මං එහෙම ඇහුවේ මුකුත් හිතා ගන්න බැරුවයි. ඇත්තම කියනව නම් ඔයා ඊයේ රෑ හැරිලා හීනෙන් කියවන්න ගත්තා. මම හීනෙන් කියෙව්වා. මං එහෙම කිව්වේ ඒක අදා ගන්නත් බැරුවයි. ඔව් ඔයා ගොඩක් වෙලා හීනෙන් කියෙව්වා. මම ඒ වෙලාවේ ඔයාව හැරවන්න ගියේ නෑ. මං අහලා තියෙනවා මේ වගේ වෙලාවට හැරවන එක හොඳ නෑ කියලා. ඒකත් එහෙමද? මං එහෙම ඇහුවේ ඒක විශ්වාස කරන්නත් බැරුවයි. ඉතින් මම මොනවද කිව්වේ ඊයේ? මං එහෙම ඇහුවේ මම හීනෙන් කියෙව්වේ මොනවද කියලා දැනගන්නයි. ඔයා එක එක අයගේ නම් වගේක් කියෙව්වා. අක්කා මට මං කියපු නම් වලින් කිහිපයක් කිව්වට පස්සේ මට ටිකක් පුදුම හිතුනේ. ඒ නම් මට එකපාරටම මතක් වෙච්ච විදිහේ නම්. ඒ නම් මම දැනගෙන හිටියත් ඒ නම් වලින් හඳුන්වන්නේ කවුද කියලා මම දැනගෙන හිටියේ නැහැ. දවල් වෙද්දි අම්මලා ආපහු මාව බලන්න ආවා. ඒ වෙද්දි යාලා වෛද්‍යවරු එක්කත් කතා කරලායි තිබුණේ. ડોක්ටර්ස්ලා කියන්නේ ඔයාට හෙට අනිද්දාම ගෙදර යන්න පුළුවන් කියලා. හැබැයි ඉතින් සති දෙකක් විතර යනකම් රෝද පුටුවේ තමයි ඉන්න වෙන්නේ. ඒ කියපු දෙයින් මට ඇති උනේ කියා ගන්න බැරි තරමේ ලොකු සතුටක්. පැය 24ෙම කාමරයක් ඇතුළට වෙලා ෆෝන් එක දිහා බලාගෙන ඉඳලා මට එපා වෙලයි තිබුණේ.
කොහොමින් හරි මේ විදියට තවත් දවස් 3ක් විතර ගත වෙලා ගියා. ඒ දවස් 3ෙදිම මම හීනෙන් කතා කරපු බවයි මට දැනගන්න ලැබුණේ. දැන් මේ හීනෙන් කියවන එක පුරුද්දකට ගිහිල්ලානේ. අක්කා මට ඒ විදියට විහිළු කරන්නත් පටන් ගත්තා. අනේ මන්දා, ඔයාලා කොච්චර කිව්වත් මට ඔය නම් එකක්වත් හරියට මතක නෑ. මං එහෙම කිව්වත් ඒ නම් මට හොඳින් මතක තිබුණා. මට මතක තිබුණේ නැත්තේ ඒ නම් වලින් හඳුන්වපු පුද්ගලයන් විතරයි. ඊළඟ දවසේ මට ආපහු නිවසට යන්න පුළුවන් වුණා. නිවසට ගියත් සතියක් විතර යනකම්ම මට රෝද පුටුව පාවිච්චි කරන්නයි සිද්ධ වුණේ. ඉන්පසුව තවත් මාසයක් විතර යනකම් කිහිලි කරු වලින් ඇවිදින්නත් මට සිද්ධ වුණා. ටිකෙන් ටික කාලය ගත වෙද්දී ආධාරකයකින් තොරව මට ඇවිදින්න පුළුවන් වුණා. මේ කාලය තුල හීනෙන් කියවපු එකත් ටිකෙන් ටික අඩු වෙලා ගියා. ඉන්පසුව මගේ උසස් අධ්‍යාපන වැඩ කටයුතු නැවත ආරම්භන්නත් මිතුරන් එක්ක විනෝද වෙන්නත් මම අමතක කරේ නැහැ. නමුත් ඉන්පසුවයි මේ කතාවේ දරුණුම කොටස පටන් ගත්තේ. මගේ උපන්දිනේ යෙදිලා තිබුණ දවසක උපන්දිනේ සමරන්න අපේ ගෙදර අය පොඩි පාටි එකක් සූදානම් කරා. මගේ නෑදෑයෝ යාළුවෝ වගේ සීමිත පිරිසක් මේ උත්සවයට සහභාගී වුණා. රාත්‍රී 11:00 විතර වෙද්දි සාදය අවසන් වුණා. පැමිණ හිටපු පිරිස් පිටව ගියාට පස්සේ මම සූදානම් වුණේ නිදාගන්න යන්නයි. නිදාගන්න කලින් මූණ සෝදගන්න කියලා හිතාගෙන මම නාන කාමරයට ගියා. නමුත් මූණ සෝදගෙන කණ්ණාඩිය දිහා බැලුවමයි මම දැක්කේ මාස ගානකට කලින් මම දැකපු ඒ ගෑනු කෙනාගේ රූපය කණ්ණාඩියේ තියෙනවා කියලා. ඒ දැකපු දෙයින් බය වුණ මම ලිස්සලා ගියා. වැටුණු පාරින් මගේ දකුණු අත හොඳටම තුවාල වෙලයි තිබුණේ. මම වැටුණු හඬට අම්මයි අක්කයි දෙන්නම නාන කාමරයට දුවගෙන ආවා. ඔවුන්ගේ උදව්වෙන් මට කාමරයට යන්න පුළුවන් වුණා. තුවාල වෙලා තිබුණ නිසා මගේ අත දිගේ ලේ බේරෙන්නයි පටන් ගත්තේ. නමුත් ලේ දැක්ක විතරයි මගේ ඇඟට මොකද්දෝ වෙනසක් උනේ මට කවදාවත්ම නොවුණු විදියට. මගේ ඔළුව නිකම් වෙනත් පැත්තකට හැරෙනවා වගේ කියලායි මට දැනුනේ. ඒ අතරේ අම්මා මගේ අතට බෙහෙත් දැම්මා. මොකද්ද ළමයෝ බාත්රූම් එකේ ලිස්සලා වැටෙන්න තරම් උනේ? අම්මා එහෙම ඇහුවේ ටිකක් කේන්තියෙන් වගේ. මුකුත් නෑ අම්මා. දැන් ප්‍රශ්නයක් නෑ. අම්මලා ගිහින් නිදාගන්න. මං එහෙම කිව්වත් මගේ හිතට නම් දැනුනේ හරිම අමුතු විදිහේ හැඟීමක්. ඉන්පසුව මම නිදාගන්න යන්නයි තීරණය කරේ. වැඩි වෙලාවක් යන්නේ නැතුවම මට නිින්ද යන්න ඇති. නමුත් ඊට පස්සේ මම දැක්කේ පොඩි පිරිමි ළමයෙක්ව. ඒ ළමයා රෝහලක හිටිය හැටි මට පෙනුණා. ඊට පස්සේ මම දැක්කේ අර කාන්තාව කණ්ණාඩියකින් Taman දිහාම බලාගෙන ඉන්න ආකාරය. ඒ දේවල් මම දැක්කේ මගේ මනසින්මයි. හරියට නිකම් මම ඒ දේවල් අත්විඳලා තියෙනවා වගේ කියලායි මට නම් හිතුනේ. අවදි වුණාට පස්සේ මම කල්පනා කරේ මෙච්චර කාලයකට මට මතක නැති දේවල් දැන් මට මතක තියෙන්නේ කොහොමද කියලා. රියානතුරෙන් පස්සේ රෝහලේ අවදි වුණ වෙලාවේ ඉඳන් මට දැනුනේ මම නිකම් පුද්ගලයන් දෙන්නෙක් වගේ කියලා. ඒ හැඟීම වචන වලින් පැහැදිලි කරන්න බැරි වුණා. මේ දේවල් කල්පනා කරමින් හිටපු නිසාම මට නිින්ද යන්න බොහෝ වේලාවක් ගත වෙන්න ඇති. යලිත් මම අවදි වෙද්දී ඊළඟ දවසේ උදෑසන 8:30 පහුවෙලයි තිබුණේ. මේ විදියට කාලය ගත වෙලා ගියේ මටත් නොදැනීමයි. ඒ අතර වාරේ විවිධ අద్భుත දේවල් සිද්ධ වුණේ. ඒ දේවල් සිද්ධ වෙන්නේ කොහොමද කියලා මට හිතා ගන්නවත් බැරි වෙන විදියට. එක් දිනක් මම කලින්ම නිින්දට යන්නයි තීරණය කරේ. නමුත් රාත්‍රී මැද මට යලිත් ඇහැරුණා. නමුත් අවදි වෙද්දි මම හිටියේ මගේ කාමරේ තියෙන බැල්කනියේ. මට හිතා ගන්නවත් බැරි වුණා මම කොහොමද එතනට ආවේ කියලා. දෙයියනේ, මං දැන් හීනෙන් ඇවිදින්නත් පටන් අරන්ද? මට එහෙම කියුනේ වෙන කිසිම දෙයක් හිතා ගන්න බැරි වුණ හින්දායි. මොකද්ද මට මේ වෙන්නේ?
මම ඉක්මනින්ම නාන කාමරයට ගිහිල්ලා මූණ සෝදගත්තේ ඇඟට දැනුණ අපහසුතාවය නිසයි. ඉන් අනතුරුව යළිත් කාමරයට ගියපු මට මොකද්ද උනේ කියලා කල්පනා කරන්න පටන් ගත්තා. ඒ මොහොතේ එදා රෝහලේදී මට සිද්ධ වෙච්ච දේ මට හරියටම මතක් වුණේ. මම රෝහලේ ඇඳට ඉහළින් පාවෙමින් හිටපු බවත් වෛද්‍යවරු මට ප්‍රතිකාර කරන්න උත්සාහ කළ හැටිත් මට මතක් වුණා. මම නිතරම සිහිනෙන් දකින කාන්තාව මගේ දිහා බලාගෙන හිටපු හැටිත් මට මතක් වුණා. නමුත් මේ වෙන කිසිම දෙයක් මට ගලප ගන්න පුළුවන් උනේ නැහැ. ඒක නිසාම මම තීරණය කරේ මේ සම්බන්ධයෙන් මනෝවෛද්‍යවරයෙක්ව හම්බ වෙන්න. ඒක නිසාම ඊළඟ සෙනසුරාදා මගේ පියාගේ මිතුරු වෛද්‍යවරයෙක්ව හම්බ වෙන්නයි මම තීරණය කරේ. දැන් මට සති කීපයක විතර ඉඳන්ම මේ ප්‍රශ්නේ තියෙනවා ડોක්ටර්. මං ඒ විදියට කතාව පටන් ගත්තා. ඒ අතරේ මේ වෙනකම් මට සිද්ධ වෙච්ච සීලොම දේවල් වෛද්‍යවරයාට පැහැදිලි කරන්නයි මම කටයුතු කළේ. මගේ කතාව අවසන් වුණයින් පස්සේ වෛද්‍යවරයා මදක් වෙලා කල්පනා කරන්නයි පටන් ගත්තේ. ඔයා කියන දේවල් ඇත්තනම් දුව, මට කියන්න තියෙන්නේ මේක විද්‍යාත්මක පැත්තෙන් ටිකක් එහාට ගියපු දෙයක් කියලා. හරියට කියනව නම් ඔයා එක්තරා ආකාරයක මරණාසන්න අත්දැකීමකට ලක් වෙලා තියෙනවා. මීට කලිනුත් මං ඔය වගේ දේවල් අහලා තියෙනවා. කෙනෙක්ගේ මරණාසන්න මොහොතකදී තමන්ගේ ආත්මේ ශරීරයෙන් ඉවත් වෙනවා කියලා මම අහලා තියෙනවා. ඔයා කියන විදියට ඔයත් ඒ වගේ සිද්ධියක් තමයි අත්දැකලා තියෙන්නේ. මේ ගැන මට වඩා දන්න කෙනෙක්ව මං ඔයාට සම්බන්ධ කරලා දෙන්නම්. එතුමා කාලයක් තිස්සේ මිනිස් මනස ගැන පරීක්ෂණ කරපු මහාචාර්යවරයෙක්. හැබැයි දැන් නම් විශ්‍රාම ගිහිල්ලා ඉන්නේ. සර් දැන් ටිකක් වයසයි. ඒ වුණාට මට විශ්වාසයි මොකක් හරි උදව්වක් ලැබෙයි කියලා. කොහොමත් මගේ පරණ යාළුවගේ දුවව හිස් අතින් යවන්නත් බෑනේ. ඒ නිසා මං ඔයාට සර්ගේ ඇඩ්‍රස් එක දෙන්නම්. ඊළඟ සෙනසුරාදා ගිහිල්ලා සර්ව හම්බ වෙලා කතා කරන්න. මම කලින් සර්ට කියලා තියන්නම්. ඒ නිසා බය නැතුව ඉන්න. වෛද්‍යවරයා එහෙම කිව්වේ මාත් එක්ක hina වෙන ගමන්. සෙනසුරාදා වෙනකන් ගත කරපු කාලය තුල සිද්ධ වුණේ මහ අමුතුම විදිහේ සිදුවීම්. දිගින් දිගටම මම ජීවිතේටම අත්විඳලා නැති විදිහේ සිදුවීම් මගේ මතකයට එන්න පටන් ගත්තා. ඒ සිදුවීම් අතරේ බහුතරයක්ම තිබුණේ පුංචි පිරිමි ළමයෙක්ගේ සිදුවීම්. ඒ වගේම විටින් විට සිහිනෙන් අර කාන්තාවත් මගේ මුහුණ ඉදිරියේ මට පේන්න ගත්තා. හැම රැයකම වගේ පිච්චිලා මැරෙන විදිහේ දර්ශන නිසා මගේ නිින්දත් නැති වෙලයි තිබුණේ. අවසානයේදී ඉවසන්න තිබුණ අවසාන දවස් ටිකත් ඉවසලා සෙනසුරාදා දවසේ අර මහාචාර්යවරයාව හම්බ වෙන්නයි මම පිටත් උනේ. මම එනවා කියලා කලින් දන්වලා තිබුණ නිසාම මහාචාර්යවරයා මම වෙනුවෙන් වෙලාව වෙන් කරගෙනයි හිටියේ. එතුමා මීට පෙර මිනිස් මනස ගැන විශේෂයෙන්ම විමර්ශනය කරපු මහාචාර්යවරයෙක්. විශ්‍රාම ගියයින් පස්සෙත් ග්‍රන්ථ කිහිපයක්ම ඔහු රචනා කරලා තිබුණා. ඒවා සම්මාන පවා දිනාගත්තා කියලා තමයි මට නම් ආරංචි වුණේ. ඔහු මගේ නමින් ආමන්ත්‍රණය කළා මට වාඩි වෙන්න කියලා සංඥා කරා. ඉන්පසු මහාචාර්යතුමා මේ සිදුවීම පිළිබඳව මුල ඉඳන්ම මගෙන් ප්‍රශ්න කරන්න පටන් ගත්තා. වෛද්‍යවරයාට කියපු විදියටම සියලුම සිදුවීම් මම මහාචාර්යවරයාටත් පැවසුවා. ඒ හැම සිදුවීමක්ම අහගෙන ඉඳලා මහාචාර්යවරයා විනාඩි 5ක් විතර යනකම් කල්පනා කරා. ඉන්පසුවයි ඔහු මාත් එක්ක කතා කරන්න පටන් ගත්තේ. මට හොඳටම විශ්වාසයි ඔය ළමයා මරණාසන්න අත්දැකීමකට මුහුණ දීලා තියෙනවා කියලා. ඔයා කෝම එකේ හිටපු වෙලාවේ ඔයාගේ ආත්මේ ශරීරයෙන් නිදහස් වෙලා තියෙනවා. මට පේන විදියට නම් ඔයා යම්කිසි දෙයක් අතරමැද හිර වෙලා ඉන්නේ. මේවා කවදාවත් විද්‍යාත්මකව ඔප්පු කරන්න බැරි වුණාට මම කියවපු දේවල් වලින් මේ වගේ දේවල් ගැන අහලා තියෙනවා. මම මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න උත්සාහ කරන්නම්. ඒත් ඒක මේ හදිස්සියේ කරන්න බෑ. මට ඒකට ටිකක් කාලය ඕන. ඒ කාලය ඇතුළත ඔය ළමයා පුළුවන් තරම් පරිස්සමෙන් ඉන්න ඕන. මෙන්න මේකත් කියවලා බලන්න. ඔයාගේ තත්ත්වය ගැන ඔයාටම සොයන් අධ්‍යයනයක් ලබා ගන්න පුළුවන් වෙයි. මහාචාර්යවරයා එහෙම කියලා මට සංගරා කිහිපයක් ලබා දුන්නා.
නමුත් නිවසට ගිහිල්ලා ඒ දේවල් කියෙව්වම නම් මට හිතුනේ මට තියෙන්නේ මානසික රෝගයක් කියලා. බෙහෙත් ගත්තොත් මේ ලෙඩේ හොඳ වෙයි කියලායි මම විශ්වාස කරේ. ඒ නිසාම මම තීරණය කරේ මේ වෙන හැම දෙයක්ම ගැන පවුලේ අයටත් කියන්නයි. ඉන්පසුව පවුලේ අයගෙත් උපකාර ඇතිව මානසික වෛද්‍යවරයෙක් නිර්දේශ කරන ලද බෙහෙත් පාවිච්චි කරන්න මම පටන් ගත්තා. නමුත් ඒ බෙහෙත් වලින් වැඩි හරියක්ම නිින්ද යන්නයි ලබා දීලා තිබුණේ. ඔවුන් හැමෝගෙම මතය උනේ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ ඇති වුණ කෝමා තත්ත්වය නිසා මගේ මනසට යම්කිසි බලපෑමක් ඇති වෙන්න ඇති කියලා. සතියක් විතර ගත වුණත් මට පේන දේවල් වල නම් කිසිම අඩුවක් උනේ නැහැ. නමුත් දරුණුම දේ සිද්ධ වුණේ එදින රාත්‍රියේ. නිදාගෙන ඉන්න අතරේ එක්වරම මම නිින්දෙන් අවදි වුණා. මගේ ඉදිරියේ හිටියේ අර සුදු පාට ඇඳගත්ත ගෑනු කෙනා. ඇය එක මොහොතක්වත් පරක්කු වෙන්නේ නැතුව මගේ බෙල්ලෙන් අල්ලගත්තේ මට කෑ ගහන්නවත් ඉඩක් නොතබායි. එය සිහිනයක් උනේ නැහැ. ඇගේ සීතල ස්පර්ශය මට හොඳින්ම දැනුණා. ඇගේ අතේ දිගුනිය පොතු වලට අහු වුණ තැන්වලින් ලේ ගලා යන බවත් මට දැනුණා. ඉන්පසුව ඇය ක්‍රමක්‍රමයෙන් මගේ මුහුණ අසලට ලං වුණා. ඒත් සමගම මට සිහිය නැති වෙන්න ඇති. යලිත් මට සිහිය එන විට මුළු නිවසම වගේ අවුල් ජාලාවක් වෙලයි තිබුණේ. පුටු මේසාදී ගෘහ භාණ්ඩ නිවසේ තැන් තැන්වල විසිරිලයි තිබුණේ. මට සිහිය ආව ගමන් අම්මා මගේ ළඟට දුවගෙන ආවා. අනේ දුවේ, ඔයාට මොකද්ද මේ වෙන්නේ? අම්මා මගෙන් එහෙම ඇහුවේ හොඳටම කලබල වෙලයි. මොකද්ද මට උනේ? මං එහෙම ඇහුවේ සිද්ධ වෙච්ච කිසිම දෙයක් මට මතක නැති නිසායි. ඔවුන් කියපු විදියට මම මහරෑ කෑ ගහන්න පටන් අරගෙන මම කලබල කරපු හින්දා මාව අල්ලගන්න ඔවුන් උත්සාහ කරත් මම ඒ හැමෝටම පහර දීලයි තිබුණේ. ඉන්පසුව නිවසේ පුටු මේසාදිය විසි කරමින් ඉතා කලහකාරී ලෙසයි මම හැසිරීලා තිබුණේ. දෙයියනේ, මම එහෙම දෙයක් කරාද? මම එහෙම කිව්වේ ඒ කිසිම දෙයක් විශ්වාස කරගන්න බැරුවයි. දුවේ, මේක නම් ලෙඩක් වෙන්න බෑ. අම්මා එහෙම කිව්වේ අඬන ගමන්. ඔය විකාර දුවගේ ඔලුවටත් දාන්න නැතුව ඉන්නවද? තාත්තා එහෙම කිව්වේ ටිකක් සැරෙන් වගේ. තාත්තගේ අදහස මොකක් වුණත් මේක රෝගයක් නෙමෙයි කියලා මේ වෙද්දි නම් මට අවබෝධ වෙලයි තිබුණේ. ඇගේ ස්පර්ශය මට හොඳින්ම දැනුණා. ඒ වගේම ඇගේ නියපොතු වලට තුවාල වුණ තැන් තවමත් මගේ ශරීරයේ දක්නට ලැබුණා. ඒක නිසාම මේ වගේ සිදුවීම් පිළිබඳව සොයන්න මම පටන් ගත්තා. මම හොයාගත්තු දේවල් වලින් මට හිතා ගන්න පුළුවන් උනේ මට තියෙන්නේ ආවේශයක් කියලා. එන්නම එක එක ಜಾති මතකයන් මගේ මතකයට එන්න පටන් ගත්තා. ඒ කිසිවක් මම හැබැයින් අත්විඳපු සිදුවීම් නොවේ. මට මතක තිබුණ දේවල් මම එකින් එක ගලපන්න පටන් ගත්තා. ඒ මතකවල හැටියට වැඩිපුරම තිබුණේ පුංචි පිරිමි ළමයෙක්. ඒ ළමයා රෝහලකට ඇතුළත් කරලා හිටියේ. විටින් විට මම දකින කාන්තාව ඒ ළමයාගේ අම්මා වෙන්න ඇති කියලා මම හිතාගත්තා. ඒ අතරතුරේදී මහාචාර්යවරයාගෙන් මට දුරකථන ඇමතුමක් ලැබුණා. ඔය ළමයාට පුළුවන් නම් අද හවසට අපේ ගෙදර එන්න, මට පුළුවන් වෙයි සමහර විට ඔය ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න. මහාචාර්යවරයා මට එහෙම කිව්වා. ඒ අනුව පුළුවන් තරම් ඉක්මනට මහාචාර්යවරයාගේ නිවසට යන්නයි මම තීරණය කරේ. එදින හවස් වෙද්දී මම හිටියේ මහාචාර්යවරයාගේ නිවසේ. ටික වෙලාවකින් මහාචාර්යවරයා තවත් කෙනෙක් එක්ක සාලෙට ආවා. අපි මේ කරන්න යන වැඩේ ටිකක් විතර විකාරයක් වෙන්න පුළුවන්. ඒත් මං හිතනවා ඒ වැඩේ හරි ගිහිල්ලා ඔය ළමයාට මොකක් හරි හොඳ දෙයක් සිද්ධ වෙයි කියලා. මේ ඉන්නේ මේ වගේ වැඩ සම්බන්ධයෙන් අවුරුදු ගාණක් තිස්සේ හොඳ පළපුරුද්දක් තියෙන කෙනෙක්. ඔහු එහෙම කියලා Tamanට එහා පැත්තෙන් හිටපු වයසක ගෑනු කෙනෙක්ව මට පෙන්නුවා. අපි එකපාරක් මේ විදියට උත්සාහ කරලා බලමු. කොහොමත් මම කලින් ඉඳන්ම දැනන් හිටියා මේක ඔය කියන විදිහේ මානසික රෝගයක් නෙමෙයි කියලා. මේකයින් එහාට කියපු දෙයක් වගේ තමයි පේන්න තියෙන්නේ.
බෙහෙත් වලින් නම් මේකට කිසිම ප්‍රතිඵලයක් නැහැ. මේ වෙද්දි මේ ප්‍රශ්නයෙන් බේරෙන්න ඕනම දෙයක් කරන්න මම සූදානමිනුයි හිටියේ. මේ වැඩේට අපි තෝරගත්තේ මහාචාර්යවරයාගේ නිවසේ බිම්මහල. ඊට හේතුව වුණේ සාමාන්‍ය තැනකට වඩා එය මදක් අඳුරු ස්වභාවයක් ගත්තු එක. අපි එතනට ගිහිල්ලා ටිකක් වෙලා යනකම් එකිනෙකාගේ මූණ දිහා බලාගෙන හිටියා. මේ වෙනකනුත් අර මහලු කාන්තාව මා එක්කවත් මහාචාර්යවරයා එක්කවත් වචනයක්වත් කතා කරේ නැහැ. එක්වරම ඇය මගේ අතින් අල්ලගෙන S2 පියාගත්තා. විනාඩි කිහිපයක් ගත වෙද්දි මගේ ඇඟේ යම්කිසි අමුත්තක් දැනෙන්න පටන් ගත්තා. එන්න එන්නම අවට පරිසරය අඳුරු වෙන්න ගත්තා. වැඩි වෙලාවක් යන්න කලින් මම සිහිසුන් වෙන්න ඇති. මම යලිත් ඇහැරෙද්දි මහාචාර්යවරයා වතුර වීදුරුවකුත් අරගෙන මගේ ළඟට වෙලා හිටියා. මේ වෙද්දි අර වයසක කාන්තාවත් මගේ ළඟට වෙලා හිටියේ. ඇය ටික වෙලාවකින් සෝපාවට ගිහිල්ලා වාඩි වුණා. ඉන් පසුවයි අපි මේ ගැන කතා කරන්න පටන් ගත්තේ. ඔය ළමයට තියෙන්නේ එසේ මෙසේ ප්‍රශ්නයක් නෙමෙයි. මේ වගේ සිද්ධියක් මම දැක්ක පළවෙනි වතාව තමයි මේක. මේ වගේ දෙයක් උනේ කොහොමද කියලා මට තාමත් හිතාගන්න බෑ. ඇය ඒ විදියට තමන්ගේ කතාව පටන් ගත්තා. ඔය ළමයා මීට මාස කිහිපයකට කලින් දරුණු රියානතුරකට මුහුණ දුන්නා. ඔය ළමයා ඒ අනතුරට මුහුණ දුන්න වෙලාවෙම වෙනත් තැනක තවත් ගෑනු කෙනෙක් මේ ලෝකෙන් සමුවරන් තියෙනවා. ඔය දෙන්නම මරණය අභියස හිටගෙන ඉඳලා තියෙන්නේ. ඒත් වාසනාවකට වගේ ඔය ළමයාව ආපහු මේ ලෝකෙට ගන්න වෛද්‍යවරු සමත් වෙලා තියෙනවා. ඒත් ඔය ළමයා මේ ලෝකෙට එන්න විනාඩි කිහිපයකට කලින් ඔය ළමයා මිය යන්න හිටපු වෙලාවෙම තවත් ආත්මයක් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. හරියටම කියනම නම් ඔය ළමයාගේ ඇඟ ඇතුලේ තවත් ආත්මයක් තියෙනවා. එකම ශරීරයක් ඇතුලේ ආත්ම දෙකක්. ඔය ළමයා දැන් තවත් ආත්මික ධාරකයෙක් වෙලා ඉන්නේ. ආවේශ වෙලා ඉන්න ආත්මේ බලය වැඩි වෙන තරමට ඔය ළමයාගේ ආත්මේ දුර්වල වෙනවා. දවසක ඔය ළමයාගේ සම්පූර්ණ ශරීරයම ඒ ආත්මයට අයිති වෙනවා. ඊට පස්සේ ඉතින් මොන දේ කරත් ඔය ළමයාට ආපහු ගොඩ ඒමක් නැහැ. ඒත් ඇයි මට මෙහෙම දෙයක් උනේ? මං එහෙම කිව්වේ මුකුත්ම හිතා ගන්න බැරුවයි. මම ඔය ළමයාට සම්පූර්ණ සිද්ධිය කියන්නම්. මම sannivedanaya කරපු ආත්මෙට තියෙන්නේ දැඩි ඍණාත්මක අදහස්. ඒ ඍණාත්මක අදහස් නිසාම ඒ ආත්මේ බලය තවත් වැඩි වෙනවා. ඒ ආත්මේ ජීවත් වෙලා ඉන්න කාලේ වෙච්ච සිදුවීමක් තමයි මේ හැම දෙයකටම මුල් වෙලා තියෙන්නේ. මේ ආත්මය මීට කලින් තමන්ගේ පවුල එක්ක සතුටෙන් ජීවත් වෙච්ච අම්මා කෙනෙක්. ඒ අම්මට දුවෙකුයි පුතෙකුයි ඉඳලා තියෙනවා. කොහොම හරි ඒ දුව ඒ අම්මගේ S2 ඉස්සරහම රියානතුරකින් නැති වෙනවා. ඒ අම්මා කොහොමවත් කැමති වෙලා නැහැ ළමයා මැරිලා කියලා පිළිගන්න. දිගින් දිගටම ඔය ගැන කල්පනා කර කර තමයි මේ අම්මා ඉඳලා තියෙන්නේ. ඔය ළමයා හැප්පිච්ච වෙලාවෙම තමයි ඒ අම්මා බැල්කනියෙන් පහළට වැටලා මැරිලා තියෙන්නේ. ඔය ළමයාත් ඇත්තටම මරණයට ආසන්න වෙලා තමයි හිටියේ. ඒ වුණත් පුදුමේ කියන්නේ ඒ අම්මගේ නැති වුණ ළමයයි ඔයයි අතරේ යම්කිසි සමානකමක් තියෙනවා. ඒ නිසා තමයි ඒ අම්මා ඔයත් එක්ක සම්බන්ධතාවයක් හදාගෙන තියෙන්නේ. දැන් ඒ ආත්මේ හදන්නේ ඔය ළමයාගේ ආත්මේ ඔය ළමයාගේ ශරීරයෙන් ඉවතට ගන්න. දෙයියනේ මං කොහොමද මේ දේවල් විශ්වාස කරන්නේ? මං එහෙම කිව්වේ මුකුත් හිතා ගන්න බැරුවයි. ඔය ළමයා මෙච්චර කාලයක් තිස්සේ ඒ ආත්මේ ධාරකයෙක් වෙලා ඉඳලා තියෙන්නේ. ඒ නිසාම ඒ ආත්ම ශක්තියත් එන්න එන්න වැඩි වෙනවා. ඒත් එක්කම ඔය ළමයාගේ ශක්තිය ටිකෙන් ටික අඩු වෙනවා. මෙච්චර කාලයක් පරක්කු වුණ හින්දා ඔය ළමයාට බේරෙන්න තියෙන්නේ ගොඩක් අඩු ඉඩක්. මම කැමති නෑ මේ වගේ දෙයක් සම්බන්ධයෙන් ඔය ළමයාට බොරු බලාපොරොත්තු දෙන්න. ඇත්තම කියනව නම් ඔය ළමයාව බේරගන්න අපිට තියෙන්නේ ඊටාම සීමිත අවස්ථාවක් විතරයි. මේ වෙද්දිත් ඒ ආත්මේ ඔය ළමයාගේ ආත්මෙන් වැඩි කොටසක් තමන්ගේ ග්‍රහණයට අරගෙන ඉන්නේ. ඒ ආත්මේ පන්නන එක නම් ඒ තරම් ලේසි වෙන එකක් නෑ. දැන් ඔය ළමයා ආපහු ගෙදරට යන්න. අපි මේ ගැන පස්සේ කතා කරමු. මම ඔය ළමයාට ආපහු එන්න කියලා පණිවිඩයක් දුන්නොත් විතරක් එන්න.
කොහේවත් නොයා පුළුවන් තරම් ගෙදරට වෙලා ඉන්නව නම් තමයි හොඳ. නිවසට යන්න කියලා මම ගෙදරින් එළියට බැස්සත් මම කොහෙද යන්නේ කියලා මට අවබෝධයක් තිබුණේ නැහැ. ඇය කියපු දේවල් දිගින් දිගටම මගේ ඔළුවේ වැඩ කරන්න ගත්තා. මට ජීවත් වෙන්න ඉතුරු වෙලා තියෙන්නේ තවත් පොඩි කාලයක් විතරයි කියන එක මට අදාහ ගන්නවත් බැරි වුණා. ඒත් එක්කම මහාචාර්යවරයා ඇවිල්ලා මම යන එක නතර කළා. ඔය ළමයා තනියෙන් යන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. මං ඔය ළමයාව ගෙදරට ගිහින් ඇරලවන්නම්. ඔහු එහෙම කිව්වේ තමන්ගේ මෝටර රථය දිහාවට යන අතරේ. එදින මම නිදාගන්න යද්දි වේලාව රෑ 12ටත් ආසන්න වෙලයි තිබුණේ. නිදාගත්තු වෙලාවේ මම දැක්කේ මහ අමුතු විදිහේ හීනයක්. මම දැක්කේ මාව වාහනයකට හැපිලා තියෙනවා. මගේ ඇඟ දිගේම රුධිරය වහනය වෙන්න පටන් ගත්තා. ඒත් එක්කම මම ගැස්සිලා නිින්දෙන් අවදි වුණා. ඒ මොහොතේ මගේ ඉදිරිපිට හිටියේ මෙච්චර දවසක් මට කරදරයක් වෙච්ච ඒ ආත්මය. කොච්චර හයියෙන් මම කෑ ගහන්න හැදුවත් මගේ කටෙන් එකම වචනයක්වත් පිට වුණේ නැහැ. ඇය මගේ දිහාම බලාගෙන හිටියේ එක වචනයක්වත් කතා කරන්නේ නැතුවයි. ඇගේ මුහුණේ තිබුණේ දැඩි කනගාටුදායක පෙනුමක්. ඇගේ දැස් වලින් කඳුළු බේරෙනවා කියලා මම දැක්කේ ඒ මොහොතේ. ඒත් සමගම මම කලින් වගේම සිහිසුන් වුණා. මම යලිත් අවදි වෙද්දි වේලාව උදෑසන 8ටත් ආසන්න වෙලයි තිබුණේ. මේ වෙද්දි මට තිබුණ එකම බලාපොරොත්තුව වුණේ අර මහලු කාන්තාව පමණයි. ඒත් සමගම මට මහාචාර්යවරයාගෙන් දුරකථන ඇමතුමක් ලැබුණා. ඔහු මට කිව්වේ හැකි ඉක්මනින්ම ඔහුගේ නිවසට එන ලෙසයි. ඒ අනුව මම හැකි ඉක්මනින්ම නිවසට යන්න පිටත් වුණා. වැඩි වෙලාවක් යන්න කලින්ම මට ඔහුගේ නිවසට ළඟා වෙන්න පුළුවන් වුණා. එන්න අපි මේ වැඩේ ඉක්මනට ඉවරයක් කරමු. මං ඇතුළට යනකොට අර මහලු කාන්තාවත් තවත් පොඩි පිරිමි ළමයෙකුත් වාඩි වෙලා හිටියා. ඒ හිටියේ මම හීනෙන් දැකපු පිරිමි ළමයාමයි. මේ ඔයානේ. මං ඔයාව මීට කලිනුත් දැකලා තියෙනවා. මං එහෙම කිව්වේ ඔහු දිහා බලාගෙන. මේ ඉන්නේ අර මිය ගියපු කෙනාගේ බාල දරුවා. අපිට පොඩි හරි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් වෙන්නේ මේ ළමයා ගැන විතරයි. මේ ළමයාගේ මාර්ගයෙන් අපි බලමු ඔයාට වැහිලා ඉන්න මේ ආත්මය අයින් කරන්න පුළුවන් වෙයිද කියලා. මේ වෙච්ච දේ ගැන මේ ළමයාගේ තාත්තටත් කියලායි තියෙන්නේ. එයා කැමති වුණා මේ වැඩේට මේ ළමයාව අපිට බාර දෙන්න. සමහර විට මේ පොඩි ළමයා ගැන හිතලා මේ ආත්මේ ඔයාව අතාරින්න ඉඩ තියෙනවා. සමහර විට මං කියන දේවල් ඔය ළමයාට තේරෙන්නේ නැති වෙන්නත් පුළුවන්. අපි ඉක්මනට මේ වැඩේ පටන් ගමු. ඊට පස්සේ අපි බලමු මොනවද වෙන්නේ කියලා. එහෙම කියලා අපි ආපහු බිම්මහලට යන්නයි සූදානම් වුණේ. මහලු කාන්තාව අර පුංචි පිරිමි ළමයාවයි මාවයි පුටු දෙකකින් වාඩි කරා. ඉන්පසුව අපි දෙන්නගෙම අත්වලින් අල්ලගත්තු ඈ ඇස් දෙක වහගත්තා. එදා වගේම මගේ ඇඟට දැනුනේ හරිම අමුතු විදිහේ හැඟීමක්. තවත් ටික වෙලාවක් යනකොට මම කතා කරන්න පටන් ගත්තා. ඒත් ඒ කතා කරේ මම නොවන බව මට හොඳටම විශ්වාසයි. මගේ ශරීරය පාලනයෙන් තොර වෙලයි තිබුණේ. හරියට මට ඒ දේවල් ඇහුනේ මගේ ඇඟ ඇතුලේ ඉඳන්ම මම පිටත වෙන දේවල් බලාගෙන ඉන්නවා වගේ. අර ගෑනු කෙනා ඒ අතරේ කතා කරන්න පටන් ගත්තා. මේ ළමයාගේ ශරීරයෙන් ඉවත් වෙන්න. මේ ඉන්නේ ඔයාගේ මැරුණ ළමයා නෙමෙයි. මේ ඉන්නේ වෙන දරුවෙක්. ඒ නිසා මේ ළමයාව අතාරින්න. ඊට පස්සේ මම කතා කරන්න පටන් ගත්තා. මේ ඉන්නේ මගේ දුව. මම මගේ දුව අතහැරලා දාලා කොහෙවත් යන්නේ නැහැ. මම කතා කරත් ඒ කතා කරන්නේ වෙන පුද්ගලයෙක් කියලා මට තේරුණා. මම හිටියේ මගේම ශරීරය තුල හිර වෙලා. කිසිම දෙයක් කරගන්න පුළුවන් කමක් මට තිබුණේ නැහැ. ඔයා ඔය ළමයාගේ ශරීරය අතෑරියේ නැත්තම් ඔයාගේ අනිත් ළමයාගේ ජීවිතයට ලොකු කරදරයක් වේවි. මහලු කාන්තාව එහෙම කියනකොටම මගේ ශරීරයේ එක්වරම චලනය වෙන්න පටන් ගත්තා. මම දරුණු විදියට දඟලන්න පටන් ගත්තේ දැඩි කෝපයකින්. ඒත් එක්කම අර වයසක ගෑනු කෙනා මගේ බෙල්ලෙන් අල්ලගත්තේ මගේ හුස්ම හිර කරමින්.
මම කොයිතරම් ඒ මේ අත දැඟලුවත් ඇයගේ ග්‍රහණය අඩු කරේ නැහැ. ඒත් සමගම කවුරු හරි යටිගිරියෙන් කළ කෑගැසීමක් මට අහන්න ලැබුණා. ඒත් එක්කම අවට තියෙන හැම දෙයක්ම අඳුරු වෙලා ගියේ මට මුකුත්ම නොපෙනෙන විදියට. යලිත් මට අවදි වෙද්දි මහාචාර්යවරයා මගේ අසලින්ම සිටියා. මම නැගිටින්න උත්සාහ කළත් ඒක අසාර්ථක වුණා. මගේ ඉදිරියෙන් සිටි අර අද්භූත කාන්තාව. විනාඩි කිහිපයක් මගේ දිහා බලාගෙන ඉඳලා ඇය ආපහු යන්න ගියා. ඒත් සමගම මම යලිත් සිහිසුන් වුණා. යලිත් මම අවදි වෙද්දි මම හිටියේ අපේ ගෙදර. ඒ වෙද්දි මහාචාර්යතුමා වෙච්ච හැම දෙයක් ගැනම මගේ දෙමව්පියන් දැනුවත් කරලයි තිබුණේ. මේ වෙද්දි මහාචාර්යතුමත් මහලු කාන්තාවත් මගේ දෙමාපියන් එක්ක සාකච්ඡාවකයි හිටියේ. මම අවදි වුණ බව දැකලා ඔවුන් මං ඉන්න පැත්තට ආවා. මට මොකද්ද උනේ? මං එහෙම ඇව්වේ වෙච්ච දේ දැනගන්න තිබුණු උවමනාවටයි. වාසනාවකට වගේ ওই දරුවගේ ජීවිතේ බේරගන්න මට පුළුවන් වුණා. මං මුලින් හිතාගෙන හිටියේ අර පොඩි ළමයව පාවිච්චි කරලා මේ ආත්මේ බය කරන්න. හැබැයි මම බෙල්ලෙන් අල්ලගෙන ඔයාගේ හුස්ම හිර කරද්දි ඒ ආත්මේ ශරීරයෙන් ඉවතට ගියා. සමහර විට ඒ ආත්මේ තමන්ගේ දුවට අනතුරක් වෙනවට කැමති නැතුව ඇති. දැන් ඒ ආත්මේ සම්පූර්ණයෙන්ම ඔයාගේ ශරීරයෙන් අයින් වෙලයි තියෙන්නේ. ඒක නිසා දැන් ඔයාගේ ආත්මේ සම්පූර්ණයෙන්ම අයිති ඔයාට. මහලු කාන්තාව එහෙම කිව්වට පස්සේ මට ඇති වුණේ කියා ගන්න බැරි තරමේ ලොකු සතුටක්. ගත වුණ දවස් කිහිපේ පුරාම මම හිතාගෙන හිටියේ මම ගෙවන්නේ මගේ ජීවිතේ අන්තිම දවස් කිහිපේ කියලයි. මේ සිදුවීම සිදු වෙලා කාලයක් ගත වුණත් පිටින් විට එක එක සිදුවීම් මගේ මතකයට එන්න පටන් ගන්නවා. වයසක කාන්තාව නම් කිව්වේ ඒ ආත්මය මගේ ශරීරයේ ඉද්දි ඇති වුණ සම්බන්ධතාවය නිසා එසේ සිදුවන බවයි. නමුත් ඇගේ ආත්මය සම්පූර්ණයෙන්ම ශරීරයෙන් පිටව ගියපු හින්දා මට කිසිම බලපෑමක් වුණේ නැහැ.